මං ගාවට ගොඩක් වෙලාවට ළමයි එනවා ගොඩක් ප්‍රශ්න කියාගෙන. එතකොට අපි දකිනවා සමහර වෙලාවට කතනාබාධවට ලක්වෙච්ච සමහර දරුවන් කොට්ටාසයක් ඉන්නවා. ඒ කට්ටියට කර්තන චිකිත්සාව ගොඩාක් ස්ථානවලින් ලබාගෙන තියෙනවා. ඒ වුණාට ඒ කට්ටියට යම්කිසි විදියකට ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. අපි මේ බලන අතරතුරදී ගොඩක් වෙලාවට පාසල් වල හරි විශේෂ අධ්‍යාපන එකක හරි වගේ ස්ථානවලදී අපි දැකලා තියෙනවා මේ දරුවන්ට childhood apraxia කියලා කන්ඩිෂන් එකක් තියෙනවා. ඒකට මේ කට්ටියගේ කතනාබාධය හැදිලා තියෙන්නේ එයාලගේ තියෙන වචන හෝ ශබ්ද උච්චාරණයේ අපහසුතාවයක් නිසා. ඒ නැත්තම් ඒ තියෙන ආබාධය ඇති වෙලා තියෙන්නේ මේ දරුවන්ගේ planning programming වල තමයි brain level එක. ඒ කියන්නේ brain body challenge එකක් තමයි මේ දරුවන්ට තියෙන්නේ. එතකොට මේ වගේ දරුවෙකුට සාමාන්‍ය විදියට කතනා චිකිත්සකවරයෙක් හරි ඒ වගේ social worker කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කවුරු හරි මේ දරුවන්ට normal conventional speech therapy activities කිරීම මගින් මොකද වෙන්නේ? මේ දරුවාගේ planning programming improvement එකක් වෙන්නේ නැහැ. මේ වගේ දරුවන්ට අපි ගොඩක් වෙලාවට කියන්න ඕනේ neurosensory approach එකක් පාවිච්චි කරන්න කියලා. අපි neurosensory approach එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි බලමු මේ කොහොමද ස්පීච් එක එන්නේ කියලා. නැත්තම් කතාව දරුවෙකුට පටන් ගන්න කටේදී නෙමෙයි. ඒක වැරදි මතයක්. ගොඩක් වෙලාවට අපි කතාව කරන්න නැත්තම් කතා කරන්න ප්‍රථමයෙන් අපි කොල්වෙන් කල්පනා කරනවා. ප්ලෑන් කරන්න ටෙස් ප්‍රෝග්‍රෑම් කරගන්න ඕන මොනවද කතා කරන්න කියලා. ඊට පස්සේ අනුව අපි අවශ්‍ය හුස්ම ප්‍රමාණය ගන්නවා. ඒ පිටවීම එළියට එන විදිහට තමයි ගොඩක් වෙලාවට අපිට පේන්නේ වචන හෝ ශබ්ද පිට වෙනවා කියලා. ඒ කියන්නේ ෆිල්ටර් එකක් වගේ තමයි මේ අපේ කට පාවිච්චි වෙන්නේ. ඒ දරුවන්ගේ ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ප්ලෑන් කරන ප්‍රෝග්‍රෑම් කරන ස්ථානයේ. එතකොට ඒ දරුවන්ට අපිට repetitions දීලා හරි මොන හරි activities දීලා හරි කියන්න කිව්වට ඒ දරුවන්ට ඒක හරියට වැඩ කරන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ ඒ level එකේ නෙමෙයි හින්දා. ඒකට මෙයාලට අපිට කරන්න පුළුවන් දේවල් තමයි sensory regulation එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ reflex integration එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට multi sensory cues නැත්නම් ගොඩාක් sensors තියෙනවා ඒක පාවිච්චි කරලා අපි මෙයාලට cues දෙන්න පුළුවන්. මොකද එතකොට තමයි අපිට පුළුවන් මෙයාගේ ඇඟ නැත්නම් body එක ready වෙනවා. එතකොට මොළයේ brain එක plan කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ automatically අපිට කරන්න කිසිම දෙයක් නැහැ. සාමාන්‍ය විදිහට කතනය පටන් ගන්නවා. අපිට ගොඩක් වෙලාවට මේ දරුවන්ට